හෙලෝ ගයිස්, ඉතින් ඔයාලට කොහමද? අද වීඩියෝ එක පටන් ගන්න මෙතනින්. එකෙක් තාරාවෙක් අනික පාත්තේ. නෑ මේ දෙන්නම පාත්තයෝ. අද අපි අපේ ගෙදර යන්නයි හදන්නේ. ගෙදර යන්න කලින් අපි ආවා පන්සලකට. මේ පන්සල තියෙන්නේ හංවැල්ල තුන්නානි. හස්බන්ඩ් පහල හාමුදුරුවොත් එක්ක කතා කරනකම් මායි තාත්තයි පන්සල උඩටම ආවා. මේ පන්සලට අක්කර ගානක ඉඩමක් අයිති වෙනවා. පන්සල එහා පැත්තේ තියෙන්නේ ආමි කැම්ප් එක. මේ පන්සල හරිම ලස්සනයි. ඉතින් ඒ ලස්සන ඔයාලත් බලන්නකෝ. ඔයාලට පෙන්වන්න යන්නේ කලාතුරකින් දැක ගන්නට ලැබෙන සමනල් ඩාන්ස් එකක්. මේ පන්සල් වත්ත පුරාම දන් තියෙනවා. මේ තියෙන්නේ ඒව තමයි. අපි ඉතින් දන් කකා තවත් පන්සල උඩටම ගියා. පන්සලේ බෙහෙත් පැලෑටිත් පැල කරලා තියෙනවා. ඒක නම් ඇත්තටම හොඳ දෙයක් නේද? යන්නේ අද ඔයාලයි ගෙදර ඉස්සර. අපි අද ගෙදර යන්නේ දූරියන් කන්නත් බලාගෙන. අපි යන මග කඩේක දූරියන් තියෙනවා දැකලා අපි නැවතුණා. හස්බන්ඩ්යි තාත්තයි ගියා ඒව අරගෙන. මේ තියෙන්නේ අපේ අම්මා අපිට කන්න යපු රස කෑම. කියන්න බලන්න සීන් මේ තමයි අපේ නෙපිලි. මෙයා අපි එනවා කියලා දැනගත්තු වෙලේ ඉඳන්ම අපේ ගෙදර තමයි ඉඳලා තියෙන්නේ. එයාගේ කෝලම් බල ඉඳලා අපි ගියා එළිය බංකුවට පොඩි චැට් එකක් දාන්න. ඊට පස්සේ අපේ නංගි මට නාරං වලින් රසම රස අච්චාරු එකක් හදලා දුන්නා. මම දැන් මේක දාඩිය පෙරාගෙන රස බලමින් තමයි ඉන්නේ. අපි කට්ටිය මේ කාලේ
ඉතින් තමයි හම්බුනේ. ඉතින් අපි එළිය බංකුවට වෙලා සින්දුවකුත් දාගෙන පොඩි චැට් එකක් දාගෙන හිටියේ. පේනා නේද මගේ අච්චාරු ටිකට මේ ළමයා කරන දේ? ඉන්නේ මගේ ආදර බර ෂෝටි බූටි. ඊළඟට අපි යන්න ලෑස්ති වෙලා හිටියේ අපේ මාමලාගේ ගෙදර. එහෙ ගිහින් එනකොට ඉතින් හොඳටම රෑ වුණා. මේ තියෙන්නේ අපේ ගමේ ඇසල මංගල්‍ය. ඔය ටිකත් බලලා ඉතින් අපි අම්මලටත් සමු දීලා ආයෙමත් මහරගම එන්න පිටත් වුණා. මේ ඒ යන අතරමඟදී දැක්ක තොරණක්. වෙහෙස මහන්සිය නිවා ගන්නත් එක්ක අපි ඊළඟට පින්චොන් ගියා. vlog එක මෙතනින් ඉවරයි. ආය අලුත් වීඩියෝ එකකින්